හෙලෝ මගේ YouTube යාළුවනේ. ඉතින් ඔයා උපන්නේ 3 වෙනිදා 12 වෙනිදා 21 වෙනිදා හෝ 30 වෙනිදා යන දිනවල නම් ඔයා දේවගුරු ජුපිටර් ඒ කියන්නේ ගුරු ග්‍රහයාගෙන් පාලනය වන ඉතා වාසනාවන්ත කෙනෙක්. ඔයා ගොඩාක් නිර්මාණශීලී ඕනෑම ක්ෂේත්‍රයකට අදාළව අලුත් අදහස් ඇති කලාවට ගොඩාක් දක්ෂ කෙනෙක්. කතාවෙන් අන් අයව ආකර්ෂණය කරගත හැකි කෙනෙක් තමා ඔයා. ප්‍රශ්න හමුවේ නොසැලී සෑම විටම සුබවාදීව සිටීමට කැමැති පුද්ගලයෙක් වන ඔයා තුළ සහජයෙන්ම නායකත්ව ගුණාංග ඇත. ඔයාට අන් අයව මෙහෙයවීමේ හා උපදෙස් දීමේ හැකියාවක් පවතී. කණ්ඩායමක් තුළ නිතතින්ම කැපී පෙනෙන්නෙත් එතන මූලිකයා වෙන්නෙත් ඔබයි. ඔයා ගුරු ග්‍රහයාගෙන් උපන් කෙනෙක් නිසා ඔයාට පහසුවෙන් උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වීමේ අවස්ථාව තියෙනවා. ඉගෙනීම හා දැනුම බෙදා දීමටත් ඔබ ඉතා දක්ෂයි. සමාජයේ ගෞරවය කීර්තිය දිනා ගනිමින් උපදේශකයෙකු ලෙසත් ඔබට ඉදිරියට යා හැක. නමුත් ඔබගේ දක්ෂතා හා ජනප්‍රියත්වය නිසා සතුරන් සහ ඊර්ෂ්‍යාකාරයන් බිහිවිය හැකි බැවින් ඒ පිළිබඳව ඔබ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම බොරු ප්‍රශංසා කරන මිනිසුන්ට රැවටීම නිසා දේපල හා මුදල් නාස්ති වීම සිදුවිය හැකි නිසා ඔබ කල්පනාකාරීව වැඩ කළ යුතුයි. මානසික ආතතිය, ස්නායු ආබාධ සහ සමේ රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් ඇති නිසා තමාගේ සෞඛ්‍ය පිළිබඳවද ඉතා අවධානයෙන් ඔබ කටයුතු කළ යුතුයි. ඔබගේ දුර්වලතා ගැන අවධානය යොමු කළොත් ඉවසීම අඩුවීම නිසාත් ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂා කිරීම නිසාත් ඔයා ඉක්මන් කෝපයට පත්විය හැකියි. අනවශ්‍ය ලෙස වියදම් කිරීම, මුදල් කළමනාකරන දුර්වලතා, එකම කාර්යයක දිගටම රැඳී නොසිටීම, විවේචන දරාගත නොහැකි වීම ඔබ තුළ ඇති තවත් දුර්වලතා වේ. මේ දුර්වලතා අවම කර ගැනීමට උත්සාහ කළහොත් රැකියාවේ හෝ ඔබ ඉන්න ක්ෂේත්‍රයේ හීනි පැත්තටම ඔබට යාමට හැකියාව ඇත. ඔබගේ ඇති ධනාත්මක සහ ආකර්ශනීය වචන නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ එනම් ගුරු වෘත්තියේ හා කතිකාචාර්ය වෘත්තීන් වලත් ඉහළ ස්ථානයකට ඔබට යා හැක. ඒ වගේම මාධ්‍ය කලාවත් නීතිඥ වෘත්තියත් මූල්‍ය උපදේශනය සහ මානසික උපදේශන යන ක්ෂේත්‍රات ඔබට ඉතා ගැළපේ. ව්‍යාපාර ගැන ගත් විට රන් ආභරණ, ඇඟලුම්, රෙදිපිලි සහ ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපාර ඔබට ඉතා සුදුසු වේ. රජිනිකාන්ත්, කරීනා කපූර්, ඒබ්‍රහම් ලින්කන්, මාලනී ෆොන්සේකා, දිමුත් කරුණාරත්න යන අය මේ දිනවල උපන් ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් වේ. ආදරය සහ විවාහය ගැන බැලූ විට ඔබ සහජයෙන්ම සහකරුට හෝ සහකාරියට විශ්වාසවන්ත පුද්ගලයෙකි. ආදරයේදී ඔබ තමන්ගේ පෞද්ගලික නිදහසට බාධා වනවාට අකමැති පුද්ගලයෙක් වේ. සහකරු හෝ සහකාරිය සමග ගුණවත්ව මානුෂීය හැඟීමෙන් යුක්තව පක්ෂපාතී විදියට ඔබ ජීවත් වීමට උත්සාහ කරන පුද්ගලයෙක් වේ. ඔබේ ජීවිතයට උපදෙස් ලෙස මුදල් වියදම් කිරීමේදී සැලසුම් සහගත අයවැයක්, ඒ කියන්නේ බජට් එකක් සකස් කර ගැනීමෙන් එකවර වැඩ ගොඩකට අත නොගසා එක වැඩක් හරියට අවසන් කිරීමට පුරුදු වීමෙන් ඔබට ඔබේ ජීවිතය ඉතා වාසනාවන්ත කරගත හැක. ආගමික වත්පිළිවෙත් ලෙස බ්‍රහස්පතින්දා දිනවල බෝධි පූජා තැබීමෙන්, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට සහ ආර්ය මහා සංඝරත්නයට දන් දීමෙන් ඔබේ ග්‍රහ බලය තවත් වැඩි කරගන්නට ඔබට හැකියාව ඇත. කහ පාට, රන්වන් පාට, රෝස පාට සහ දම් පාට ඔබට ඊටාම සුදුසු වර්ණ වන අතර තද කළු, තද නිල් සහ අලු පාට වලින් ඔබ වැළකිය යුතුය. දිනවලට අනුව විශේෂ ලක්ෂණ ගත් විට ඔබ උපන්නේ හරියටම 3 වෙනිදා නම් ඔබ පිරිසිදු ගතිගුණ ඇති, අන් අය මත යැපීමට අකමැති, Tamanගේ ස්වෝත්සාහයෙන් දියුණු වන සත්‍යගරුක සමාජයේ කැපී පෙනෙන චරිතයක් වේ. ඔයා ඉපදුනේ හරියටම 12 වෙනිදා කියන දවසේ නම් නායකත්ව ගුණාංග සහ කරුණාවන්ත භාවය ඔබ තුළ ඉතා හොඳින් ගැබ්ව ඇත. තවද ඕනෑම ප්‍රශ්නයකදී ප්‍රායෝගිකව සහ බුද්ධිමත්ව තීරණ ගැනීමේ සුවිශේෂී හැකියාවත් ඔයා තුළ පවතී. ඔයා ඉපදුනේ හරියටම 21 වෙනිදා නම් ඔයා සමාජශීලී ඉතා ආකර්ශනීය චරිතයක් වේ. ඕනෑම තරාතිරමක කෙනෙක් තමන්ගේ වටා රොක් කර ගැනීමට සහ වචන වලින් අන් අයගේ සිත් දිනා ගැනීමට ඔබ ඉතා දක්ෂ පුද්ගලයෙක්. ඔයා ඉපදුනේ හරියටම 30 වෙනිදා කියන දවසේ නම් ඔයා අන් අයට වඩා ටිකක් නිහඬ, තමන්ගේ අදහස් සංගවාගෙන වැඩ කරන, කලාවට සහ ගැඹුරු දර්ශනයන් වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙකි. තවද ඔයා වයසින් මුහුකුරා යද්දී සමාජ සේවයන්ට යොමු වීමට වැඩි ඉඩක් ඇත. ඉතින් අංක 3 කියන මූලාංක වලින් උපන් ඔයා අවස්ථාවලින් ප්‍රයෝජන අරගෙන, ශක්තියින් වලිනුත් ප්‍රයෝජන අරගෙන ඔයාගේ තියෙන දුර්වලතා මගහැරලා ඔයාගේ අනාගත ඉලක්කයන් සියල්ලටම යන්නට ඔයාට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා මම සුබ පතනවා.